බල්ලෝ භික්ෂූන් එක්ක සමසුනේ වාඩි කරේ මේ ආණ්ඩුව. මේක CIA කුමන්ත්‍රණයක්. මේ ඇමරිකාවෙන් එන්නේ. මේක දැක්ක ගමන් ජාතික තොටිල්ල ගැස්සිලා මේ වෙලාවේ ලංකාවේ තියෙන්නේ. ඒ නිසා අපිට ලබන සතියේදී බලන්න පුළුවන් මේ ජාතික තොටිල්ලේ ලනු කැඩෙනවද, බබා වැටෙනවද, බබා කෑ ගහනවද නේ? මොකද බල්ලන්ට පුළුවන් සමසුනේ ඉන්න භික්ෂුවක් එක්ක. භික්ෂුන් වහන්සේලා ලංකාවේ මහානායක භික්ෂුන් වහන්සේලා අනිත් කුලයට එක්කවත් සමසුනේ ඉන්නේ. මෙන්න බල්ලෙක් ඉන්නු සමසුනේ තොටිල්ල ගැසිලා තියෙනවා. දැන් මේ වෙලාවේ වෙනවා උඩින් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ. දැන් මේ බව්වා එනකොට නිවුස් එකක් ගැහුවා ජාතික රූපවාහිනිය. මේ සාම්පාගමට භික්ෂුන් එනවකුවම ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇහුවා කියලා දෙතුන් වතාවක්ම ආලෝකයෙන් නැද්ද? ආලෝකත් එනවනේ කියලා. එන්නේ නැත්නම් ආලෝක ගෙන්නන්න පහසුකම් සලස්සන්න. ජනාධිපතිතුමත් සම්බන්ධයි. නේ? ඕනනම් දැන් කතාවක් හදන්න පුළුවන්. බල්ලෝ භික්ෂූන් එක්ක සමසුනේ වාඩි කරේ මේ ආණ්ඩුව. මේක CIA කුමන්ත්‍රණයක්. මේ ඇමරිකාවෙන් එන්නේ. CIA කාරයෝ. බල්ලෝ වාඩි කරන හාමුදුරුවොත් එක්ක කියලා ඕනනම් කැම්පේන් එකක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා.